හායි අපේ තායිලන්ත සංචාරයේ තවත් සුන්දර නැවතුමක තොරතුරුයි අද වීඩියෝවෙන් අරගෙන එන්නේ. ඔයාලට මතකද අපේ තායිලන්ත වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝව Ancient City. අපි Ancient City නරඹලා ඊළඟට ගියේ ඒ ළඟම තියෙන Erewhon Museum බලන්න. ඉතින් ඔයාලා අපේ Ancient City වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ලින්ක් එක description box එකේ තියෙනවා. සියම එක වටේටම ලස්සන ගාඩන් එකක් හදලා තියෙනවා. විවිධ පිළිම, අලින්ගේ ප්‍රතිමා, කුඩා පොකුණු වලින් එය විචිත්‍රවත් වෙලා තියෙනවා. බොහෝ තායි බෞද්ධ ආගමිකයන් මෙහි පූජා පැවැත්වීමට එනවා. Erewhon Museum ඉදිකරනු ලැබුවේ 2003 වසරේදී. මෙය උදෑසන 9 සිට සවස 6 වෙනතුරු විවෘතයි. හින්දු ජනකතා මත පදනම් වූ ලෝකඩයෙන් තනන ලද දෙවැන්ත ඇතා මෙහි විශේෂත්වයයි. මෙම හිස්තුනේ ඇතා ටොන් 250ක් බරින් යුක්ත අතර මීටර් 29ක් උසින් යුක්තයි. එය මීටර් 15ක් උස පාදමක් මත පිහිටා තිබෙනවා. මහල් දෙකක් පාදමේත් තුන්වන මහල ඇතාගේ බඩේත් පිහිටා තිබෙනවා. දෙවන මහල පෘථිවිය නිරූපණය කරනවා. මෙය ඉතා සියුම් කැටයම් වලින් අලංකාර කුළුණු 4කින් යුක්තයි. බෞද්ධ, හින්දු, කතෝලික හා මහායාන බුදුදහම මෙම කුළුණු 4න් නිරූපණය කරනවා. මගේ සිත ඇතගත්තේ දෙවන මහලේ ඇති ග්ලාස් ඩෝම් එකයි. නැත්නම් වීදුරු කැටයම් වලින් අලංකාර වූ සිවිලිමයි. එය යුරෝපයේ පැරණි පල්ලිවල දකින ආකාරයේ අමුතුම සුන්දරත්වයකින් යුක්ත වෙනවා. මෙම සිවිලිමේ වර්ණ වලටද තේරුම් තිබෙනවා. කහ පැහැය භූමියත්, සුදු පැහැය සුළඟත්, රතු වර්ණයේ ගින්දර සහ නිල් පැහැය ජලයත් සංකේතවත් කරනවා. එහි කැටයම් නිරූපණය කරන්නේ ජීවිතය, ස්වර්ගය සහ භෞතික ලෝකය අතර සමතාවයයි පැවසෙනවා. මහලට යන තරප්පු පේලිය ඉතා අලංකාර කැටයම් වලින් යුක්ත වෙනවා. මෙහි සියලුම කොටස් වීඩියෝ කරන්න අවසර නැහැ. ඉතා සංසුන් සිත නිවන හැඟීමක් දැනෙනසේ මෙම මහල නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි රටවල් වලින් වැඩම වූ පැරණි බුද්ධ ප්‍රතිමා මෙහි දක්නට ලැබෙනවා. බොහෝ තායි බෞද්ධයින් මෙම ස්ථානයේ භාවනා කරමින් ආගම සිහිකරනු දක්නට ලැබුණා. තායිලන්තයේ තවත් සුන්දර තැනක වීඩියෝවකින් නැවත ඉක්මනින්ම හමු වෙන්නම්. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.